මෙරට ප්‍රමුඛ පෙළේ දේශීය ක්‍රිකට් තරගාවලියක් වන NSL සිව්දින තරගාවලියට අදාළ තවත් තරග දෙකක් ආරම්භ වුණා. ඒ අනුව පළමු දිනයට තරගය අවසන් වන විට ජැප්නා සහ දඹුල්ල අතර පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ජැප්නා කණ්ඩායම පන්දු වාර 62ක් අවසානයේදී කඩුළු දෙකක් පමණක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 206ක් ලෙස වාර්තා වුණා. ජැප්නා පළමු විකට් දෙකම ලකුණු 75 තුලදී බිඳ වැටුණා. සෙවන් ඩැනියල් ලකුණු 7යි. තනුක දාබරේ ලකුණු 33යි. ඉන් අනතුරුව තෙවන විකට්ටුවට එක් වූ රවිදු සමගින් ඇන්ජලෝ මැතිවුස් ලකුණු 131ක් එක් කළා. රවිදු පන්දු 196කදී නොදවී ලකුණු 100යි. හතරේ පාර 10ක් ඔහුගේ එනීමට ඇතුළත්. ඇන්ජලෝ මැතිවුස් පන්දු 113කදී නොදවී ලකුණු 63යි. හතරේ පාර 8ක් ඔහුගේ එනීමට ඇතුළත්. පන්දු යෙවීමේදී දිනුර කළුපාන සමගින් දුලාජ් විකට් එක බැගින් දවා ගැනීමට සමත් වුණා. මේ අතර ගාල්ල කණ්ඩෑම සහ කොළඹ කණ්ඩෑම අතර පැවැත්වෙන තරගයේද පළමු දිනය අද නිමාටපත් වුණා. දිනය අවසන් වන විට පළමුවෙනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල කණ්ඩෑම පන්දු වාර 83යි පන්දු දෙකක් තුලදී කඩුළු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 265ක්. ඕසද පණන්දු ලකුණු 0යි. තුලින ලකුණු 10යි. නිපුන් දරංජේ ලකුණු 8යි. අවිස්ක පෙරේරා ලකුණු 8යි. දුනිත් වේලාලගේ පන්දු 36කදී ලකුණු 21යි. හයවන විකට්ටුවට චන්දිමල් සමගින් රමේෂ් මෙන්ඩිස් ලකුණු 119ක් එක් කළා. රමේෂ් මෙන්ඩිස් පන්දු 158කදී නොදවී ලකුණු 56යි. හතරේ පාර 4ක් ඔහුගේ එනීමට ඇතුළත්. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමල් පන්දු 195කදී ලකුණු 132ක් එක් කළා. හතරේ පාර 14ක් සහ හයේ පහර එකක් ඔහුගේ එනීමට ඇතුළත්. පන්දු යැවීමේදී දරංජේ ලක්සන් පන්දු වාර 17යි නිලකුණු පන්දු වාර 2ක් සමගින් ලකුණු 51ට කඩුළු 3යි. ප්‍රමෝද් මදුසන් කඩුළු 1යි. ප්‍රභාත් ජයසූරිය කඩුළු 1යි. තරගාවලි ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පළමු ස්ථානයේ පසුවන්නේ දඹුල්ල කණ්ඩායමයි. දඹුල්ල කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනෙන් තරග දෙකක් ජයග්‍රහණය කළා. දෙවන ස්ථානයේ පසුවන ගාලු කණ්ඩායම ක්‍රීඩා කළ තරග තුනෙන් එක් ජයග්‍රහණයක් වාර්තා කළා. පරාජයට පත් වූයේ එක් තරගයක් පමණයි. තරග දෙකක් ජය පරාජයෙන් තොරවයි අවසන් වුණේ. තෙවන ස්ථානයේ කැන්ඩි කණ්ඩායමත්, සිව්වන ස්ථානයේ කොළඹ කණ්ඩායමත්, පස්වන ස්ථානයේ ජැප්නා කණ්ඩායමත් පසුවනවා. පෑම්පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.